Hi. අද Closet Clean Out Chronicles Day 2 අද අපි maxi dresses ටික clear out කරන්න යන්නේ. ඇත්තම කිව්වොත් මේ වීඩියෝ එක ගන්නත් කලින් ඉඳන් මම decide කළා මේ maxi dresses ඔක්කොම ටික මම clear out කරනවා කියලා. ඒ වුණාට මේවා clear out කරොත් අප ඕගලන් දකින්න වෙන්නේ නැති හින්දා මං හිතුවා තියාගන්න නැති වුණත් ඔක්කොම ටික ඕගලන්ට try out කරලා පෙන්නන්න. ඉතින් අපි බලමු. මේ තියෙන්නේ පළවෙනි ඩ්‍රෙස් එක. මේක මං ගත්තේ Mirror Boutique කියන Instagram page එකෙන්. එයාගේ ලස්සන ඇඳුම් ඒ කාලේ මං ගාව තිබ්බා. මේ ඩ්‍රෙස් එක ඇත්තටම ට්‍රිප් එකක් යන්න කස්ටමයිස් කරගත්ත ඩ්‍රෙස් එකක්. ඒ ට්‍රිප් එකේදී මේ මට ෆොටෝස් වගේක් ගන්න ඕන වෙලා තිබ්බා. අපි තෙල්දෙනියේ ගියේ. එහෙ ලස්සනයි. එහෙ සීනරීස් වලට ගැලපෙන හින්දා මම මේ වගේ මැක්සි ඩ්‍රෙස් එකක් මහගත්තේ. ඒ තමයි මම මේ ඩ්‍රෙස් එක ඇඳපු ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම්. ඉතින් ඔයගලන්ට තේරෙනවනේ ඒවා ලස්සන උනාට අපරාධේ තියන් ඉන්නේ. ඒ නිසා අඳින්න නැති නිසා ලස්සන උනත් මේක ක්ලියර් අවුට් කරනවා. මේ තියෙන්නේ සෙකන්ඩ් ඩ්‍රෙස් එක. ඔයගලන්ට මතක ඇති මගේ හෂාන්ගේ 13th year anniversary එක දවසේ තමා මම මේ ඩ්‍රෙස් එක ඇඳේ ඩිනර් අවුට් එකට. මේකත් එදා විතරයි ඇඳේ. මොකද සමන ස්පෙෂල් ඩේට් එකක් වුණාම කොහොමත් ලස්සන ෆොටෝස් ගන්නවනේ. මම ඒ වගේ දාට තමයි මේ වගේ ලස්සන ඇඳුම් අඳින්නේ. මේක ඇවිල්ලා Vibe and Valor කියන TikTok page එකේ මේකෙම මට අනිත් කලර් එකක් තියෙනවා. මේ ගවුමට විශේෂයෙන්ම කට්ටිය ගොඩාක් කැමති වෙලා තිබ්බා. මේක තමයි ඉතින් ඩ්‍රෙස් එක දුකින් උනත් සමුදෙන. මේ තියෙන්නේ කලින් ඩ්‍රෙස් එකේම බ්ලූ and green tones වල ඩ්‍රෙස් එක. මේකත් මම ඩේට් එකකට ෆ්ලෝවියා වීඩියෝ එක ඩිස්ටර්බ් කරන්නපා. කොක්කො මං කියන්නේ ගිය එකත් මට අමතකුණා අපේ ෆ්ලෝවියා වනේ වීඩියෝ එක හදා කප්පල් කරන්න. කොහොම හරි මේ තමයි කලින් ඩ්‍රෙස් එකේ ලස්සන අනිත් පාට ඩ්‍රෙස් එක. මේක තමයි මං ගාව Vibe and Valor එකේ තියෙන තුන්වෙනි ඩ්‍රෙස් එක. ඒකත් මාරම ලස්සන ඩ්‍රෙස් එකක්. ඔයගලන්ට මතක ඇති මම ළඟදී මගේ යාළුවත් එක්ක එළියට යන වෙලාවේ මම මේක ඇඳන් ගියා. එච්චර තමයි මේකත් ආපහු ඇඳලා නැහැ. ඉතින් මේ තමයි තුන්වෙනි ඩ්‍රෙස් එක. මේක ඇවිල්ලා මට ජිනාදරි එකෙන් gift එකක් විදිහට ලැබුණ ඩ්‍රෙස් එකක්. මේක මං එකම පාරක්වත් එළියට ඇඳලා නැහැ. ලැබුණමයි. අඳින්න හිතන් හිටියට එකපාරක්වත් අඳින්න ඕනේ නැහැ. සහ ඇත්තටම මේ වගේ ඩිසයින් වල ඒවා මං එච්චර අඳිනවා අඩුයි. ඒක ලස්සනයි. නමුත් මං ආස ටයිප් නෙවෙයි. ඒ නිසා ඒක මගේ වෝඩ්‍රෝබ් එකේ මුල්ලක හැංගිලා තිබ්බ ඩ්‍රෙස් එකක්. මේක ඇවිල්ලා මම Facebook page එකකින් ගත්තේ. මට page එකේ නම මතක නැහැ දැන්. මගේ birthday shoot එකට මං ගත්ත dresses තුනෙන් එකක්. ඒක දවසම මම වීඩියෝ එකකටත් මේක ඇඳගෙන හිටියා. මම කොහොමද මේ වගේ bodycon dresses නම් එච්චර අඳින්නෙම නැහැ. මේක තමයි මං ගාව තියෙන එකම bodycon dress එක maxi dresses වලින්. සහ ඔයගලන් ක්ලික් වෙයි මං ගාව maxi dresses වැඩි නැහැ. තව dress දෙකයි පෙන්වන්න තියෙන්නේ. කොහොම හරි මේකත් මං තියාගන්නේ නැහැ. bye කියනවා. මේ මැක්සි ඩ්‍රෙස් එක ඇවිල්ලා මම G-Flock එකෙන් ගත්තේ. එක දවසක් වීඩියෝ එකකට ඇඳා සහ අපේ ගාල්ලේ ට්‍රිප් එකට ඇඳා මේක මම එක දවසක් කැෆේ එකට යන්න පැයකට විතර තමයි ඇඳේ. එච්චරමයි මේකත් ආපහු ඇඳේ නැහැ. ඒකට මම ඇත්තටම මාරම ආසයි. වැඩේ කියන්නේ ඒක රියලිස්ටිකලි ආයි අඳී කියලා දකින්න බෑ කොච්චර ආස වුණත්. ඒ නිසා හැමෝම මේකට බයි කියන්නේ. හැමෝම නෙවෙයිනේ මම තමයි බයි කියන්න ඕනේ මගේ ගවුමනේ. මේ තියෙන්නේ මගේ maxi dresses collection එකෙන් last dress එක. වගේම මගේ favoriteම dress එකක්. මේක ජිනාදරි එකෙන් මම ගත්තේ. මේකත් එක දවසක් හෝ දෙකක් එක දවසක්වත් මම ගා එළියට ඇඳන් ගියා. ඉච්චර තමයි. හැබැයි මේකට මම ගත්ත දවස තරම්ම අදටත් හරිම ආසයි. මම ඒක තියාගන්න නැති වුණාට මම අලුතින් dresses කොහමද ගන්න ඉන්නේ. මේවා බොරුවට කොච්චර ආස වුණත් තියාගෙන වැඩක් නැහැනේ. ඒ නිසා තමයි මේ ටික ක්ලියර් අවුට් කරන්නේ. මේ තමයි අන්තිම ඩ්‍රෙස් එක. මම කිව්වා වගේ මට මැක්සි ඩ්‍රෙසස් එච්චරම නෑ. මේ ටික තමයි තියෙන්නේ. හෙට අපි ඩේ 3 එකෙන් හම්බ වෙමු. බයි.